බලන්න පළවෙනි එකේ තියෙනවා ශතාබ්දත්තා සෙවීම 25 26 ප්‍රැක්ටිකල් දෙක අපි කතා කරන්න තියෙන්නේ. මේ ඕකේ මේ පළවෙනි එක තමයි මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක විශිෂ්ට පදාර්ථය සෙවීම. හරි. මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක විශිෂ්ට පදාර්ථය සෙවීම. මේකෙදී අපි සාමාන්‍ය පාවිච්චි කරන්නේ ඊයම් බෝල වගේ જાතියක්. හරිද? ඕකේ මම දාලා තියෙනවා බලන්න ද්‍රව්‍ය සහ උපකරණ මන්තය කැලරිමීටරයක් කැකෑරුම් නලයක් ඊයම් මුනිසම් වීදුරු උෂ්ණත්වමාන දෙකක් ජල බීකරයක් කම්බි දැලක් සහ තෙපාවක්. හරි. මේකෙදි මේ ක්‍රමයටත් අපිට ඝන ද්‍රව්‍යයේ විශිෂ්ට පදාර්ථය ගන්න පුළුවන්. සහ මම තව ක්‍රමයක් කියනවා. ඒකෙන් පුළුවන් අපිට මේකට අමතරව වෙන විදිහකට. ඒ කියන්නේ ඉස්කෝලේදී ගොඩක් වෙලාවට මෙහෙමද කරේ. ඔව්. ඉස්කෝලේදී ගොඩක් වෙලාවට කරේ මෙන්න මෙහෙම එකක් හදලා තියෙනවා ඉස්කෝලේ. ඉස්කෝලේ තියෙනවා මේකට භාජනයක් තියෙනවා. ඒ භාජනේ කුමාලෙන් රත් කරන්න පුළුවන් මෙන්න මේ වගේ භාජනයක්. කුමාලේ රත් කරලා මේකේ තියෙන්නේ ජලය. අපි මේ ජලය රත් කරනවා මේකේ තියෙනවා පොඩි භාජනයක්. ඒ භාජනයේ තියෙනවා සිදුරු. මේ සිදුරු වශයෙන් කුමාලේ යන්න පුළුවන්. ඊට පස්සේ මේකට පුරවනවා අපි යකඩ බෝල. මේකට අපි යකඩ බෝල පුරවනවා. හරි. ඔන්න ඔහම යකඩ බෝල තියෙනවා. යකඩ බෝල කියලා කියන්නේ අර ඊයම් මූනිසම් කියලා කියන්නේ. ඊයම් මූනිසම් කියලා කියන්නේ මේ බෝල බෙයාරින් බයිසිකල් වල තියෙන චුටි බෝල බෙයාරින් එක. ඒ වගේව තමයි ගන්න. හරිද? ඔය කඩේ ගන්න තියෙන. මෙතන තියෙනවා පොඩි මෙන්න මේ වගේ ගේට් එකක් ඕපන් කරන්න තියෙනවා මෙන්න මෙතන. මේක හරහා තමයි ඔය ඒව යන්නේ. හරි. ඔන්න ඔහම තියෙනවා. රයිට්. මේකට ගහලා තියෙනවා උෂ්ණත්වමානයක් සහ ඔන්න ඔක කවර් කරලා තියෙනවා. රයිට්. මේක දැන් මෙහෙම රත් කරද්දී දැන් අපි මේ ඇටම පාවිච්චි කරන්නේ ඝන ද්‍රව්‍ය රත් කරන්න. ඇයි ඝන ද්‍රව්‍ය රත් කරන්නේ? ඝන ද්‍රව්‍ය රත් කරලා ජලයට එකතු කරලා තමයි මිශ්‍රණ ක්‍රමයේ මගින් අපි ශතාබ්දර්ථය හොයන්නේ. ඝන ද්‍රව්‍ය රත් කරනකොට මේකෙදි මෙහෙම කරන්න පුළුවන්. දැන් අපි මේක රත් කරද්දී මේකේ හුමාලය එනවා. හුමාලය ඇවිල්ලා මෙන්න මේක හරහා මෙහෙම කැරකිලා හුමාලය මෙන්න මෙහෙම හැමතැනම තියෙනවා. හරිද? මේක අපි කියනවා ඝන ද්‍රව්‍ය රත් කරන්න අපිට මම කිව්වා හුමාල තාපය. අපි මේකට ගන්නවා කැලරිමීටරයක් ඒ කැලරිමීටරේ හොඳට පරිවර්ණය කරපු කැලරිමීටරයක් තියෙනවා. හරිද? ඒ කැලරිමීටර හොඳට පරිවර්ණය කරනවා සහ මේකේ මූඩියක් තියෙන්න ඕනේ. ඒ මූඩියක් අපි මොකක් හරි රත් කරද්දී මූඩියකින් වහලා තිබ්බහම නියක් තාපය හානියක් වෙන්නේ නැහැ. ඒක හොඳ මූඩියක් දාලා ඔන්න ඔහොම වහලා තිබ්බා. මේක තමයි කැලරිමීටර. කැලරිමීටරයක් කියලා කියන්නේ මෙන්න මෙහෙම තඹ වාචනයක්. හරි? කලින් කැලරිමීටර තිබ්බා. ඒ වුණාට ඒ ගන්නොත් හදලා තියෙන. ඒ වුණාට අර ගන්න නැති කෙනෙක්ට මේ කැලරිමීටරයක් කියලා කියන්නේ මේ වගේ තඹ වාචනයක්. මේ තඹ වාචනේ අපි මේ මොනවද පෘෂ්ඨය ටිකක් දීප්තිමත් පෘෂ්ඨයක් තියෙනවා. උපදෙමු පෘෂ්ඨයක් වගේ තමයි තියෙන්නේ. මේක තමයි ඔය තියෙන්නේ. මේකට අපි දාලා තියෙනවා මෙන්න මේ වගේ මොකද්ද ඔකට කියන්නේ? මන්තයක් සහ උෂ්ණත්වමාන. ඔන්නම ගහලා තියෙනවා.
දැන් ප්‍රැක්ටිකල් එක පටන් ගන්නකොට මෙහෙමයි කරන්නේ. පළවෙනියට අපි මෙන්න මෙයාව රත් කරනවා. ඝන ද්‍රව්‍ය රත් කරනවා. දාලා තියෙනවා රත් කරනවා. අපි දැන් පළවෙනියටම ස්කන්ධ මිනුමක් ගන්න ඕනේ. ස්කන්ධ මිනුමක් ගන්න ඕනේ. පළවෙනියට මම ගන්නවා හිස් කැලරිමීටරය ධන මන්තය. එයාගේ ස්කන්ධය ගන්නවා. හරි. ඊට පස්සේ මම ආරම්භක උෂ්ණත්වයක් ගන්න ඕනේ. මේකෙට දැන් අපි ජලය දාන්නවා. ජලය සාමාන්‍ය කොයි වගේ ගන්න? ජලය මෙන්න මේ වගේ ගන්නට වගේ තමයි දාන්නේ. මෙතෙන්ට දාන්නේ නෑ ජලය. අපි මෙයාලව මේකට දාලා ප්‍රැක්ටිකල් එක කරන්නේ. මෙයාලා මේකට දාලා ප්‍රැක්ටිකල් එක කරනකොට මෙතෙන්ට වඩා මේ හරියට ජලය දීපොත් එහෙම ජලය ඉවතට විසිනවා. එහෙනම් අපි මෙන්න මෙතෙන්ට මේ ජලය දාලා ඔන්න පරීක්ෂණය පටන් ගන්න යන්නේ. පළවෙනියට අපි ඊට පස්සේ ගන්න මිනුම මොකද්ද? කැලරිමීටරය ධන මන්තය ධන ජලය. ස්කන්ධ මිනුම් ටික ගන්නවා. N2. ස්කන්ධ මිනුම් ගන්න අපි මොකද්ද පාවිච්චි කරන උපකරණේ? මොකද්ද හොඳ? ඉලෙක්ට්‍රොනික තුලා. ඕනේ මගුලකට හොඳයි ඉලෙක්ට්‍රොනික තුලා දුවාම ඕන එකක් ආය රසායනික තුලාද දෙදඩු තුලා මොන මගුලක් වන්නේ ඉලෙක්ට්‍රොනික තුලා. ආයෙත් මෙහාට මොකක්වත්. හරි. ඊට පස්සේ අපි ආරම්භක උෂ්ණත්වයක් තෝරගන්න ඕනේ. තෝරගන්න ඕනේ මේකෙදි. ඇයි ඒ? ආරම්භක උෂ්ණත්වයක් තෝරගන්න ඕනේ. ඔන්න ඔය තෝරගන්න වැඩේදී පොඩි සිද්ධියක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා ගෙදර මොකක් හරි දැන් ඉඳන් රත් වෙච්ච වස්තුවක් ගෙනල්ලා තියනවා. තේ එකක් ගෙනල්ලා තියනවා මේසෙ උඩ. ටික වෙලාවකට පස්සේ ඒක මොකක් බවටදපත් වෙන්නේ? ඒක කාමර උෂ්ණත්වයේ තියෙන වස්තුවක් බවටපත් වෙනවා. නැත්නම් අයිස් වෙන්නේ නැහැ නේද ඒක? හරිද? කාමර උෂ්ණත්වයේ තියෙන වස්තුවක් බවටපත් වෙනවා. කාමර උෂ්ණත්වය අඩුයි නම් ඒක අඩු උෂ්ණත්වයකට යනවා. එතකොට සාමාන්‍යයෙන් අපි මේකට රත් කරලා දානකොට මේවා දැන් මෙයාගේ ආරම්භක උෂ්ණත්වය රත් මේවා ධම්මට පස්සේ වැඩි වෙනවනේ. මෙයාගේ උෂ්ණත්වය දැන් හිතන්නකො සෙන්ටිග්‍රේඩ් අංශ කාමර උෂ්ණත්වයෙන් තියලා පටන් ගත්තා කියලා. කාමර උෂ්ණත්වය 30ක් තියෙනවා. මේ කෑලි දානකොට 38 40ක් විතර යනවා. හරිද? 38 40 මේ ලොකු ගානකට ගියා කියලා. අපිට එහෙම කරොත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද? ප්‍රැක්ටිකල් එකේ පරීක්ෂණාත්මක දෝෂයක් එනවා මොකද්ද? උෂ්ණත්වය එන්න වැඩි වුණොත් එහෙම ගොඩාක් වැඩි වුණොත් එහෙම තාපහානිය වැඩි. අපි මේකෙදී මෙහෙම වැඩක් කරනවා. ආරම්භක උෂ්ණත්වය තෝරගන්නකොට ආරම්භක උෂ්ණත්වය කාමර උෂ්ණත්වයට වඩා 5ක් අඩුවෙන් පටන් ගන්නවා. කියන්නේ T1 කියලා කියන්නේ කාමර උෂ්ණත්වයට වඩා 5ක් අඩුයි. මොකද්ද මේ කාමර උෂ්ණත්වය දැන් 30යි කියලා. කාමර උෂ්ණත්වය 30යි නම් අපි පටන් ගන්න පරීක්ෂණයේ 25යි. හරි. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කාමර උෂ්ණත්වය අඩු කරන්නේ කොහොමද ඔයාලා? කාමර උෂ්ණත්වය අඩු කරන්න මොකද්ද පාවිච්චි කරන්නේ? කාමර උෂ්ණත්වය අඩු කරන්න මොකද්ද පාවිච්චි කරන්නේ? අයිස් පාවිච්චි කරන්න පුළුවන්. අයිස් කැට දිය කරලා මේකේ කාමර උෂ්ණත්වය අඩු කරන්න පුළුවන්. පාඩක් කියලා පල්ලට ගිහලා මොනවද? තුෂාර තැම්පත් වෙනවා. තුෂාර හරි තුෂාර. හරි. මේ අර සියුම් බිඳිති වගේ වටේට තුෂාර තැම්පත් වෙනවා. එහෙම වුණොත් ප්‍රශ්නයක් එනවා. එතකොට අපි මේ පරීක්ෂණය කරන්න කලින් බලන්නත් ඕනේ තව රාශියක් තමයි තුෂාරාංකය. තුෂාරාංකය. තුෂාරාංකය කියලා කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශ 23ක් වගේ නම් ඔන්න පරීක්ෂණයේ අවුලක් නැහැ. හැබැයි තුෂාරාංකය ඊට වඩා වැඩි කෙනෙක් වගේ තිබ්බනම් 25ට තිබ්බනම් මේක මෙහෙම කරන්න එපා. මේක 5යි සෙන්ටිග්‍රේඩ් පල්ලෙහින් නෙමෙයි 4යි සෙන්ටිග්‍රේඩ් පල්ලෙහින් පරීක්ෂණය පටන්. හරි. තුෂාරාංකය බලලා මෙන්න මේක තීරණය කරගන්න. හරි. දැන් අපි ඔන්න අයිස් ටිකක් දිය කරලා මෙන්න මේක හදාගත්ත කොච්චරකටද සෙන්ටිග්‍රේඩ් අංශක 25කට විතර. 31 කෙනා 25කට බස්සගත්තා. හරි. දැන් අරක රත් වෙන්න දාන්න තිබ්බේ. රත් වෙන්න දාලා තිබ්බේගේ දැන් මේකේ කුමාලය එක්ක සම්බන්ධ වෙච්ච මේ බෝල තියෙන්නේ. කුමාලෙත් එක්ක සම්බන්ධ වෙලා තියෙනකොට උෂ්ණත්වය කීයට විතර ඇති? කුමාලෙත් එක්ක සම්බන්ධ වෙලා තියෙනකොට 100යි. හරිද? වතුර නිකන් තිබ්බොත් අල තම්බනවා වගේ තැම්බුත් මේක මොකක්ද වෙන්නේ? ඒක අඩුයි. ඒක මෙහෙම තියෙනකොට ඇත්තටම T3 කියලා කියන්නේ 100 කියලා කියන්න පුළුවන්. හරිද? ඒක තහවුරු කරන්න ඕනේ. ඉතින් තහවුරු කරගන්නම අමාරු වගේ නම් ඔයාලා කරන්න මෙහෙම වෙන්න. මෙන්න මේ
ගන්න. මේකට කුර මේ මොකද්ද උෂ්ණත්වමානය යටට ගහලා මේ අදාළ උෂ්ණත්වය ගන්න. හරි ගත්තා. ඊළඟට මෙන්න මෙතන තියෙනවා පොඩි ස්ලයිඩ් එකක්. මේක උස්සන්න ඕන. එකපාර උස්සන්නේ නැහැ. මේක උස්සලා මේකෙන් එන්න ඕනේ අර එතකොට මේක ඇරලා මේකට යකඩ බෝල එකතු කරනවා. දැන් ඔන්න මේක ඇරියට පස්සේ මේකට ඇවිල්ලා වැටෙනවා. හරි. ඔන්න මේකට ආවා ඇවිල්ලා වැටුණා. ඔන්න යකඩ බෝලේ. සාමාන්‍ය යකඩ බෝලනේ. යකඩ බෝලේ යටට යනවා. යටට ගියාට පස්සේ අපි හොඳට මේක මන්ත කරන්න ඕනේ. මන්ත කරන්නේ ඇයි මන්ත කරන්නේ? මේකේ උෂ්ණත්වය පුරාට හොඳට පතුර ගන්න. ඉතින් අපි මේකට සාමාන්‍යයෙන් මේ යකඩ බෝල 3ක් විතර වැටුණාට පස්සේ පොඩි යකඩ බෝලනේ. මේක වහලා දාලා හොඳට මන්ත කරනවා. මන්ත කරනකොට මේක ටිකක් මොනවද වෙන්නේ? උෂ්ණත්වය ටික ටික වැඩි වෙනවා. කොච්චරකටද? ආරම්භයේදී ඉබ්බේ මෙන්න මෙතන ටික වැඩි වෙලා ඔන්න එනවා. දැන් 30කට විතර වගේ එනවා. හරිද? පොතෙන්ට යනකම් වැඩි කරන්න ඕනේ. අපි සෙන්ටිග්‍රේඩ් අංශක 5ක් වැඩි වෙනකම් වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ මෙතන හැටියට අපි උදාහරණයක් විදිහට ගත්ත විදිහට 35යි θr ධන 5යි සෙන්ටිග්‍රේඩ්. තේරෙනවද? හරි. ඔන්න ඔහොම උෂ්ණත්වය වැඩි වෙනවා. දැන් හරි. එතකොට අවසාන උෂ්ණත්වය අපි ගන්න ඕනේ. අවසාන උෂ්ණත්වය T2 ඒ කියන්නේ මෙයා ඇවිල්ලා Tr ඍණ 5යි සෙන්ටිග්‍රේඩ් Tr ධන 5යි සෙන්ටිග්‍රේඩ්. ඒක හරි. අවසාන උෂ්ණත්වය ගත්තා. අරගෙන හොඳට දැන් මන්ත කරලා දැන් ඔන්න හරි වැඩි. දැන් මේක පිටින්ම උස්සලා ගන්නවා. මේක පිටින්ම ගෙනියලා කිරනවා. හරිද? මේක පිටින්ම ගෙනියලා කිරනවා. එතකොට අවසාන පද්ධති ස්කන්ධය. අවසාන පද්ධතියේ ස්කන්ධය M3 කියලා ගමු. ඔන්න දැන් අපි පරීක්ෂණය කරලා ඉවරයි. හරි. මේකේ වැදගත් දේවල් මොනවද? ඇයි අපි මෙහෙම කරන්නේ? ඇයි 30කින් මේ අඩු කරලා අටටන් අරගෙන මෙතනින් ඉවර කරන්නේ? ඇයි? සාමාන්‍යයෙන් ඔයාලා රත් වෙච්ච වස්තුවක් ගෙනල්ලා නිකන් තිබ්බොත් එහෙම කාමරේ. මොනවද එන්නේ? රත් වෙච්ච වස්තුව තාපේ පිට කරලා දානවා පරිස්සම්. ඊට පස්සේ සිසිලෙන් නම් බලන්න. හරිද? එහෙනම් රත් වෙච්ච වස්තුව මෙතනදී පිට කරනවානේ තාපයක්. හරිද? මෙතන තාපේ පිට කරනවා. මේ වෙලාවේදී තාපය ලබා ගන්න. පරිසරයට. එතකොට මේ හරියෙන් මෙතෙන්ට යනකොට පරිසරයට පිට කරන තාපය මේ හරියට පරිසරයෙන් ලබා ගන්න තාපයට මොනවද වෙන්නේ? සමානයි. හරිද? ඒ හේතුව හින්දා මේකට අපි කියනවා සිසිල්න ශෝධනයක් දානවා කියලා. මේකට තමයි කියන්නේ සිසිල්න ශෝධනයක් ඉතින්. සිසිලන ශෝධනය. හරි. ඉතින් ඕක තමයි පරීක්ෂණය කරන විදිය. හරි. දැන් අපි ওই වැඩේ කරගත්තට පස්සේ දැන් ඔන්න අපි යනවා මේ මිනුම් ගන්න. හරිද? දැන් හරි කතාව හරි අපිට දැන් තියෙන්නේ මේකේ තියරිය කොට නගන්න. හරි? මේකේ මොකද්ද වෙන්නේ? කවුද මේකේ පිට කරන්නේ තාපයක්? කවුද මේකේ ලබා ගන්න තාපයක්? මේ යකඩ බෝල ඇවිල්ලා මොනවද කරන්නේ? 100ට විතර රත් වෙලා ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා පිට කරනවා තාපයක්. යකඩ බෝල පිට කරනවා තාපයක්. කවුද ලබා ගන්න තාපය? ජලය ගන්නවා. ආය වටපිටා වෙන කැලරිමීටරෙත් ගන්නවා. යකඩ බෝල පිට කරපු තාපය කාට සමාන වෙන්නේ? ජලය සහ කැලරිමීටරය ලබාගත් තාපයට සමානයි. හරිද? එහෙනම් මෙතන අපිට ලියන්න පුළුවන් තාප හුවමාරුව සැලකුවොත් එහෙම. මොකද්ද යකඩ නැත්නම් මොකද්ද? ඔකේ අපි මේකේ කියලා තියෙන්නේ මොනවද? මොන බෝලද? ඊයම් බෝලද? ඊයම් මූනිස්සම්. ඔව්. ඊයම් මූනිස්සම් පිට කර තාපය ඊයම් මූනිස්සම් පිට කළ තාපය සමානයි ජලය ධන කැලරිමීටරය ලබාගත් තාපය. ඔන්න ඕක තමයි කතාව.
මෙන්න මේකෙන් අපි මේක විසඳලා මේකේ අපි දන්නේ නැත්te කවුද? නොදන්නා මේ ඊයම් බෝලවල විශිෂ්ටාපදාර්ථතාවය දන්නේ නැහැ. ඊයම් බෝලවල විශිෂ්ටාපදාර්ථතාවය හොයාගන්න පුළුවන්. හරි. රයිට්. ඕකෙදී බලන්න මේ පිළිවෙලකට අර අපි මේක බලාගෙන යනකො. ඔය මේ ප්‍රැක්ටිකල් එකේ මම ඇඳලා තියෙන රූප සටහන දාලා තියෙන රූප සටහනයි මේකයි ටිකක් වෙනස්. හරි. මේකේ තියෙන්නේ මේ මන්තයයි මේකේ රත් කරලා තමයි දාන්නේ. මේකේ ටිකක් අර පොඩි කතාව වෙනසක් තියෙනවා. එතකොට මේ පුළුවන් නම් මෙන්න මේ ඉක්මනට දාගන්න බලන්න මේකේ පැත්තකින් අර මේ රූප සටහනක් දාලා තියෙන්නේ. ඒකේ පැත්තකින් මෙන්න මේ රූප සටහන ඇඳ ගන්නත් ගන්න. මෙන්න මේක ඇඳ ගන්න. මෙන්න මේ රූප සටහන ඇඳ ගන්න. මේක නම් ඕනේ රූප සටහන විතරයි. හරි. ඔකෙන් නිකල්සන් තාපගේ දැන් මේකෙදී මේ තාප හෝමාරෝ සලකලා මෙන්න මේ සමීකරණය කොහොමද ගොඩනගන්නේ? තාප හෝමාරෝ සලකලා ওই සමීකරණය කොහොමද ගොඩනගන්නේ? ඊයම් මොනිසම් පිටකල තාපය ජලය ධන කැලමීටර ලබාගත තාපයට සමානයි. හරි. කොහොමද කරන්නේ? දැන් මම මේකෙදී ඔය දීලා තියෙන දත්ත ටිකේදී කැලමීටරේ සහ සාධාරණ ද්‍රව්‍ය විශිෂ්ටාපදාර්ථතාවය S1 කියලා දීලා තියෙනවා. හරි. ඔන්න ඒ දත්ත ටික දීලා තියෙනවා S1 කැලමීටර යේ තාපදාර්ථතාව. ඊට පස්සේ SW කියලා කියනවා ජලයේ තාපදාර්ථතාව. ඊට පස්සේ ඊළඟට තියෙනවා S කියලා කියන්නේ ඊයම් වල විශිෂ්ට තාපදාර්ථතාව. හරි. මේකෙදී මේ ඔය දැන් මේ කතාවේ හැටියට මේ අර මොනවද ඊයම් මොනිසම් රත් කරලා තමයි මේකට දාන්නේ. හරි. රත් කරලා වෙනම රත් කරගෙන තමයි මේ ගෙනලා දාන්නේ. අර මේකෙදී හරියට තේරුම් ගත්තට පස්සේ මේ නිකල්සන් තාපකේ තමයි ඔයාලා ඉස්කෝල වල ගොඩක් කරන්නේ. මම ඒකයි දාලා තියෙන්නේ මේ ඉස්කෝල වල කරන එක සාපේක්ෂව නිකන් අහන්න පුළුවන්. හරි. එතකොට මේ ඔයාලගේ ප්‍රැක්ටිකල් පොත තියෙන්නේ. ප්‍රැක්ටිකල් පොතේ මොකක්ද දාලා තියෙන්නේ රුක්සා? එකක්වත් දාලා නැහැ. මොකක්වත් දාලා නැහැ. ප්‍රැක්ටිකල් පොතේ මොකක්වත් දාලා නැහැ. නිකල්සන් තාපකේ තමයි ගොඩක් වෙලාවට ඉස්කෝල වල පාවිච්චි කරන්නේ. සා ඔකට ඇටවුමක් විදිහට අර මම දාලා තියෙන ටියුට් එක දාලා තියෙන එක පාවිච්චි කරන්න පුළුවන්. රයිට්. එතකොට මෙයාගේ කවුද පිට කරන්නේ තාපේ? ඊයම් මොනිසම් පිට කරන්නේ. මට කියන්නේ ඊයම් මොනිසම් වල ස්කන්ධය මොකක්ද? ඊයම් මොනිසම් වල විතරක් ස්කන්ධය. මොකද්ද? M3ෙන් M2 අඩු කරන එකනේ. ඇයි මේ තියෙන්නේ එක සමහර කට්ටියට තේරෙන්නේ කැලරිමීටරය ජලය ඊයම් මොනිසම්. අවසාන ස්කන්ධය. එහෙනම් M3ෙන් M2 අඩු කරොත් එහෙම අපිට ඊයම් මොනිසම් වල අගේ එනවා නේද? M හරි C කියන්නේ මෙයා S තීටා කොච්චරක් අඩු වෙනවද? කොච්චරක් අඩු වුණාද? තීටා 3 ඉඳලා ඊට අඩු වුණාද? තීටා 2 වෙනකන් අඩු වුණා. MC තීටා 3 ඉඳලා අඩු වුණා තීටා 2ට. සහ කැලරිමීටර ලබාගත් තාපය. ජලය සහ කැලරිමීටර ලබාගත් තාපය. ජලයේ තාපදාරිතාවය දීලා තියෙනවා. එහෙනම් SW කියලා හරි. ජලය සහ කැලරිමීටර ලබාගත් තාපය. දැන් ජලයේ ස්කන්ධය හොයාගන්න ඕනේ. ජලයේ ස්කන්ධය කියලා කියන්නේ මෙයාගෙන් මෙයා අඩු කරපුවාම එන එක. ඒ කියන්නේ M2 ඍණ M1 නේද? M2 ඍණ M1 C තීටා. C කියලා කියන්නේ මොකද්ද? SW තීටා කියලා කියන්නේ කීයද කීයටද? ජලයේ තිබ්බේ කීයටද? තීටා 1. ඒ තීටා 2ට ගියා. කැලරිමීටර තිබ්බේ කීයද? තීටා 1 තීටා 2ට ගියා. දෙන්නගෙම තාප වෙනස සමානයි. හරිද? තීටා 2 ඍණ තීටා 1. සහ ආය කවුද? කැලරිමීටර ලබාගත් තාපය. කැලරිමීටරේ ස්කන්ධය මොකද්ද? කැලරිමීටරේ ධන මන්ත ස්කන්ධය කියලා කියන්නේ M1යි. හරි? M1යි. එහෙනම් M1යි කැලරිමීටරේ තාපදාරිතාව S1යි
ඊට පස්සේ මොකද්ද උෂ්ණත්ව වෙනස θ දෙකරින θ 1 එකද ඔන්න හරි හරි ඉතින් ඕකේ මොනවද දන්නේ නැත්තේ අපි මේකේ දන්නේ නැත්තේ මම මේ මෙතෙන්ට දාන්න මේ ඊටමදි දැම්මේ මේකේ අපි දන්නේ නැත්තේ මේ ඔක්කොම දන්න ස්කන්ධ ටික දන්නවනේ ගත්ත මිනුම් ටික මෙහෙම අණුපිළිවෙලට දෙන්න සමහර වෙලාවට පේපර් එක යනවා ගත් මිනුම් අණුපිළිවෙලින් දක්වන්න ඔන්න ඔක තමයි අණුපිළිවෙලේ මිනුම් ටික ඒ මිනුම් ටික හරිය මේ ස්කන්ධ ටිකත් හොයාගෙන තියෙන්නේ ඔක්කොම හරි SW දන්න S එක දන්න ඔක්කොම දන්නවා හරි S දන්නේ නැහැ S අපිට හොයාගන්න පුළුවන් හරි එහෙනම් අපිට ඔන්න ඔය සමීකරණේ පාවිච්චි කරලා M2 ඍණ M1 වතාවක් SW ධන M1 S1 θ දෙක ඍණ θ 1 ඔන්නම ගන්න ඕන මේකේ S ව අපිට ලේසියෙන් හොයාගන්න හරි රයිට් දාගන්න කොතන අර හිස්තැනක් තියෙන එතන දාගන්නක් ගාලා ටියුට් එකේ හිස්තැන මම තියලා දෙනවනේ අන්න එතන දාගන්න ඊයම් මොනිසා පිටකර තාපය සමානයි ජලය සහිත කැලරිමීටර උඩාගත් තාපය ඒකේ කැලරිමීටරයේ සාධක ද්‍රව්‍යයේ විස්ථාපධාරිතාවය ඔක්කොම දන්නා විට S කියන එක ගණනය කරන්න පුළුවන් ඇත්තට මේකේ තියෙන්නේ මේ ඔය රූප සරණක් තියෙන්නේ මේ රත් කරන එක තමයි ඔය දාලා තියෙන්නේ මම අර ඔය නිකල්සන් තාපකය මගෙන් රත් කරන්නේ නැතුව වෙන විදිහකට රත් කරන එකක් දාලා තියෙන රූප සරණ හරි හරි ඕකේ ඔන්න ඔක දාගන්න ඔය වැදගත් කරුණු ටික තමයි දැනගන්න ඕනේ ප්‍රැක්ටිකල් එක සම්බන්ධ තියෙන වැදගත් කරුණු හරි එයා පැත්තේ ඉඩක් තියෙනව නේද එයා පැත්තේ ඉඩක් තියෙනවනේ රයිට් එතන ලියන්න පරීක්ෂණය සම්බන්ධ වැදගත් කරුණු පරීක්ෂණය සම්බන්ධ වැදගත් කරුණු පරීක්ෂණය සම්බන්ධ වැදගත් කරුණු හරි අංක 1 ලියන්න මැනිය යුතු රාශි අණුපිළිවෙලින් මැනිය යුතු රාශි අණුපිළිවෙලින් අංක 1 ලියන්න අර ඉඩ තියෙන තැන එහා පැත්තේ පිටුවේ තියෙන්නේ පරීක්ෂණය සම්බන්ධ වැදගත් කරුණු කියලා දැම්ම ලිව්වා හරි එහා පැත්තේ මේ තියෙන පිටුව ඒකේ ලියන්න පරීක්ෂණය සම්බන්ධ වැදගත් කරුණු ඒකේ අංක 1 ලියන්න මැනිය යුතු රාශි අණුපිළිවෙලින් මැනිය යුතු රාශි අණුපිළිවෙලින් රයිට් ඉක්මනට දාගන්න මේ ටික අන්න ඒ ටික දාගන්නක් කරලා ඔය පිළිවෙල තියෙන්න ඕන is කැලරිමීටරය ධන මන්තය ස්කන්ධය කැලරිමීටරය ධන මන්තය ධන ජල ස්කන්ධය ආරම්භක උෂ්ණත්වය අවසාන උෂ්ණත්වය අවසාන පද්ධති ස්කන්ධය හරි ඊළඟට අංක 2 ලියන්න ඝන ද්‍රව්‍ය රත් කළ යුත්තේ ඝන ද්‍රව්‍ය රත් කළ යුත්තේ
හුමාල කුටයක් තුලය හුමාල කුටයක් තුලය හුමාල කුටයක් තුලය හුමාල කුටයක් තුලය ඇයි එහෙම හුමාල කුටයකම රත් කරන්නේ අපි වතුර දානවා එක එක අරගෙන ඇයි ඒක හොඳ නැත්තේ එහෙම කරොත් එහෙම ඉතින් මේකට දානකොට මේකේ වතුර තියෙනවා වතුර වලට වතුරම සෙට් වෙනවා තව වතුර ස්කන්ධයක් වැඩි වෙලා තියෙනවා පරීක්ෂණ දෝෂාවකට හරි තව කේස් එකක් තියෙනවා වතුර වලට දැම්මට පස්සේ යකඩ බෝල හරියටම 100ට රත් වෙන්නේ නැහැ මේකේ රත් වුණාට පස්සේ දිගටම 100 තියාගෙන ඉන්නවා දැන් ඔයාලා සාමාන්‍ය මේ හුමාලේ ගත්තට පස්සේ දිගටම 100 ඉන්න බලා කියලා තියෙනවා මේක 100ට යනකම් රත් වෙනවා තව ටිකක් යනකම් රත් වෙනවා එතකොට 100ටම ගිහිල්ලා තියෙනවා දැන් හොඳටම රත් වෙලා තියෙනවා පස්සේ තමයි මේක ඇරලා එකක් දෙකක් දාන්නේ දාන හොඳට මන්ත කරනවා ඔන්න ඔක තමයි තියෙන්නේ අනිත් එක නිකන් හිතන්නකෝ දැන් ඔයාලා නිකන් 100 රත් වෙච්ච එකක් වතුරට වැටුනහම මොනවද වෙන්නේ චූස් කාලා යනවා නේද අර මොකද්ද මොකක් හරි රත් වෙච්ච එකක් වතුරට වැටුනහම රත් වෙච්ච තෙල් භාජනයට වතුර වැටෙනවා වගේම තමයි හරිද රත් වෙච්ච මේකට වතුර මේ වැටෙනවා වගේ අර මේකෙන් නිකන් මෙහෙම ඇවිල්ලා වැටෙනකොට අර වතුර වාෂ්ප වෙලා යනවා එතනින්ම සමහර කාට එහෙම වෙන්නත් පුළුවන් ඉතින් අර හොඳටම 100 රත් කරගත්තට පස්සේ හරියටම මෙයාව 100යි කියලා ස්ථිර කරන්න පුළුවන් නොසැල් වැඩ උෂ්ණත්වයක් යනවා 100 හරිද එහෙනම් ටික වෙලාවක් මේක දාලා තියලා තමයි පස්සේ මේවා එළියට ගන්න අනිත් එක මේවා මෙහෙම පේන ඒවා නෙමෙයි ඈ මේ ක්‍රොස් සෙක්ෂන් එක කැපුමක් ඇඳලා තියෙන්නේ හරිද නිකල්සන් තාපකේ පේනවද මේක මෙහෙම එකක් වෙන්නේ නැති තියෙන්නේ මෙහෙම නෙමෙයි භාජනයක් තියෙන්නේ හරිද භාජනයක් තියෙන්නේ භාජනයේ පොඩි බටයක් වගේ කෑල්ලක් තියෙනවා මේක භාගයට භාගය කපලා තමයි මේ තියෙන්නේ හරි මේක පේන්නේ විසිබල් වගේ පේන්නේ ලස්සනට පේන්නේ හරි වීදුරු නෙමෙයි රයිට් ඊට පස්සේ ලියන්න මේ ජලයේ රත් කිරීම නුසුදුසු වන්නේ එතනම යන්න ජලයේ රත් කිරීම නුසුදුසු වන්නේ උෂ්ණත්වය 100ට නොඑළඹෙන බැවින්ද උෂ්ණත්වය 100යි සෙන්ටිග්‍රේඩ් වැනි අචල උෂ්ණත්වයකට 100යි සෙන්ටිග්‍රේඩ් වැනි අචල උෂ්ණත්වයකට 100යි සෙන්ටිග්‍රේඩ් වැනි අචල උෂ්ණත්වයකට නොඑළඹෙන බැවින්ද ඊයම් බෝල සමග ජලය කැලරිමීටරයට එකතු විය හැකි බැවින්ද කැලරිමීටරයට එකතු විය හැකි බැවින්ය රයිට් අනිත් එක දානකොට දැන් ඔයාලට දෙනවා මේක කරන්න කියලා ඇරලා දානවා මෙන්න මේක මෙහෙම ඇරලා දැම්මා කෙලින්ම ඔක්කොම ටික ආවා වතුරක් නැහැ යකඩ බෝලේ කරා ෂේප් එක වහලා දාලා හරි එහෙම කරන්නේ වරකට එක බැගින් මේවා මේ මොනවද වතුර විසි නොවන විදිහට එකතු කරන්න අනිත් එක දානකොට වතුර ටිකක් පන්න එළියට ආයෙ දැම්මට වතුර ටිකක් පන්න එළියට එහෙම වුණොත් මොකද වෙන්නේ අන්තිම වතුර නැහැ හරිද අනිත් එක දාලා අරින්නේ නැහැ මේක එකපාර අරලා දාන ඔක්කොම ටික මේක හරිද එහෙම වුණොත් එහෙම උෂ්ණත්වය යනවා 100ට මේක හරිද සමහර වෙලාවට කරලා තියෙනවා දැන් මේක ළමයි කියනකොට කිව්වා මේ ඇරලා දැම්මා ඉතින් මොකක් කිව්වේ නැල්ලු කෙලින්ම ඇරලා දැම්මලු ඇරලා දාපු ගමන් මොකද වෙන්නේ කෙලින්ම මේකේ බෝල ටික ඇවිල්ලා ඔක්කොම ටික රත් වෙලා යනවා සෙන්ටිග්‍රේඩ් අංශක 60කට 70 කට විතර ඊට පස්සේ පරීක්ෂණ දෝෂාගත හරිද අර මේකේ සිද්ධිය තියෙන්නේ මේ පරීක්ෂණේ දෝෂාගතයි කියලා හිතා ගන්න බෑනේ අයියේ වෙන පරීක්ෂණයක් නම් graph එකක් ඇඳුත් එහෙම දෝෂාගත බව පේනවා අගේ නාගේ හරි අගයක් ආවේ නැත්නම් දෝෂයක් තියෙනවා හරිද එතකොට දෝෂ වෙච්ච කොතනින්ද කියන එක කියාගන්න බෑ සමහරට එක තැන් වලින් දෝෂ වෙන්න පුළුවන් ඒකයි මේ ප්‍රැක්ටිකල් එකේ අහන්න පුළුවන් තැන් ගොඩාක් තියෙනවා හරි රයිට් ඒක ලියන්න මේ තුන්වෙනි කරුණ ඝන ද්‍රව්‍ය එකතු කිරීමේදී කැලරිමීටරය තුල ඇති ජලය ඉවතට විසි නොවනසේ
ඉවතට විසිනවනසේ හොඳින් මන්තනය කරමින් වරකට එක බැගින් එකතු කළ යුතුය. එකතු කළ යුතුය. හරි 4 වෙනි කරුණ. මට කියන්න මෙයාගේ දැන් තාප හානි වෙන්න පුළුවන් නේ. තාප හානි වෙන්න කියලා අවුලක් නෑ වෙන්න පුළුවන්. හැබැයි ඒක නවත්ත ගන්න ඕනේ අයියේ. මේකෙදි අපි අර ගාන හදනකොට පරිසරයට වෙච්ච හානිය කියලා වෙනම ගානක් එකතු කරාද? නෑනේ. තාප හානිය වෙන්නේ නැති වෙන්න කරන්න පුළුවන් දේවල් මොනවද? පරිවර්ණය කරන්න ඕනේ. පරිවර්ණය කරොත් එහෙම නැති වෙන්නේ මොන තාප හානියද? සන්නයණයෙන් වෙන තාප හානිය තමයි නැති. සන්නයණයෙන් වෙන තාප හානිය නැති වෙන්නේ. සංවහණය නැති වෙනවා. තියෙන එකේ වැහුවට පස්සේ සංවහන ධාරය තියෙනවා. බිඳු දැම්පත් වෙලා අයියේ. සංවහන ධාරා මගින් ඉහට ගෙනියනවා. ඒකෙන් තාප හානිය වෙනවා. ඒ කියන්නේ රත් වෙච්ච වතුර භාජනයක උඩහට මේ යන්නේ. අපි මොකක් හරි පොඩි කාලේ රත් වෙච්ච තැනක් අඳින්න කිව්වම අපි තේ එකක් වගේ ඇඳලා මෙන්න මෙහෙම දානවා අයියේ. දන්නවා සංවහන ධාරයෙන් කියනවා. ඒකෙන් හානිය වෙන්නේ. එතකොට මේකෙත් එහෙම වෙනවනේ. හරිද? සංවහන ධාරා එන්නේ නැති වෙන්න මේක වහලා තියෙනවා. ආය විකිරණය වෙන්න පුළුවන්. විකිරණය නැති කරගන්න මොකද? විකිරණය නැති කරන්නේ පෘෂ්ඨය උපදානවා. උපදාපු කැලරිමීටර් පාවිච්චි කරනවා. පෘෂ්ඨය උපදාපු කැලරිමීටර් පාවිච්චි කරනවා. හරි. රයිට්. ඒක ලියන්න ඒක පොදු වශයෙන්ම අපි ලියමු කියන එකද 4 වෙනි එක. කැලරිමීටර් පරීක්ෂණවලදී තාප හානි වෙන ප්‍රධාන ක්‍රම 3කි. ඕනෙම එක එහෙම තමයි. තාප හානි වෙන ප්‍රධාන ක්‍රම 3කි. සිමලේ කොටස ලියන්න සංවහනය ඒක ලියන්න පියනක් යොදා මෙය අවම කරගත හැක. ඊළඟ එක ලියන්න දීර්ඝ ලියන්න සන්නයනය කැලරිමීටර් පරිවාරක වලින් ආවරණය කරයයි. කැලරිමීටර් පරිවාරක වලින් ආවරණය කළ යුත්තේ මේ නිසාවෙනි. කැලරිමීටර් පරිවාරක වලින් ආවරණය කළ යුත්තේ මේ නිසාවෙනි. ඊළඟට ලියන්න විකිරණය. ඊළඟ C කොටස ලියන්න විකිරණය. ලියන්න කැලරිමීටර් පෘෂ්ඨය ඔපදැමිය යුත්තේ ඔපදැමිය යුතුය. ඇයි අපි උපදාපු පෘෂ්ඨ වලින් තාප විකිරණ හානි වීම අඩුයිනේ. තාප විකිරණ ඇවිල්ලා අර කියන්නේ උපදාපු තැනකින් හිතන්නව තාප විකිරණයක් ආවා. ඒක අයින් වෙලා යනවා. කියන්නේ පරාවර්තන වෙලා හරි යනවා. කියන්නේ උපදානකොට දැන් සාමාන්‍ය හොඳම උදාහරණය මොනවද? ඔයාලගේ උණු වතුර ගෙදර තියෙන උණු වතුර බෝතලේ වටේ මොන පාටද? ඇතුලේ මොන පාටද? ඒක ඊයම් පාට. ඒ කියන්නේ අර ඒකේ තියෙන්නේ උපදාපු පෘෂ්ඨයක්. එතකොට තාප හානි වීම ගොඩක් අඩුයි. හරි. රයිට්. ඊට පස්සේ ලියන්න පස්වෙනි එක. අපි ඇයි මෙන්න මේකේ ආරම්භක උෂ්ණත්වය මෙන්න මෙතනින් පටන් අරගෙන මෙතන ඉවර කරන්නේ? මොකද්ද හේතුව? ඔයාලා අපි කියන මොන ශෝධනයක්ද? සිසිල්න ශෝධනයක්. ඇයි සිසිල්න ශෝධනයක් දාන්නේ? සිසිල්න ශෝධනය වලින් තමයි අපි මේ වෙලාවේදී පරිසරය දැන් මෙයා එකතු කරනකොට පරිසරයට පිට වෙනවනේ තාපයක්. එතකොට මෙයාගේ අර මං අර ඇඳලා පෙන්නුවේ කාමර උෂ්ණත්වයට වඩා අඩුවෙන් තියෙනකොට පහක් අඩුවෙන් තියෙනකොට මේ වෙලාවේ ඉඳන් එනකොට පරිසරයෙන් ලබා ගන්නා තාපයක්. මෙතන ඉඳලා මෙතෙන්ට වැඩි වෙනකොට පරිසරයට පිට කරනවා තාපයක්. හරි. පරිසරයෙන් ලබා ගන්න තාපයයි පිට කරන තාපයයි සමාන කරනවා. මේකට අපි කියනවා මොන ශෝධනයද? සිසිල්න ශෝධනය. රයිට්. ඒක ලියන්න. ඒකේ පස්වෙනි කරුණ. ඉහත සියලු පූර්වපායන් යෙදූ පසුවත් පරිසරය සමග
සියලු පූර්වපායන යෙදූ පසුවත් පරිසරය සමග සියලු පූර්වපායන යෙදූ පසුවත් පරිසරය සමග සුළු වශයෙන් තාප හුවමාරු වේ. සුළු වශයෙන් තාප හුවමාරු වේ. සුළු වශයෙන් තාප හුවමාරු වේ. මෙය වැළැක්වීමට සිසිලන ශෝධනයක් යෙදිය යුතුය. මෙය වැළැක්වීමට සිසිලන ශෝධනයක් යෙදිය යුතුය. සිසිලන ශෝධනයක් යෙදිය යුතුය. රයිට් මේක දාගන්න ආරම්භක උෂ්ණත්වය අවසාන උෂ්ණත්වය. පරිසරයෙන් තාපය ලබා ගනී. දාගමනේ අවසාන උෂ්ණත්වය මෙතෙන්ට යනවා මේක දාගන්න. හරි? දාතනේ. රයිට් ඊට පස්සේ ලියන්න මේ තව පේපර් එකේ අහන්න තියෙන ප්‍රශ්න. ඇයි අපි මේකේ කුඩා ඝනද්‍රව්‍ය විදිහට පාවිච්චි කරන්නේ? ඇයි අපි මේකේ කුඩා ඝනද්‍රව්‍ය පාවිච්චි කරන්නේ? එන පොඩි පොඩි ඕල දාන්නේ. තඩි කුට්ටයක් ගත්ත රත් කරලා දැම්මා. ඇයි? බැරි. මොකද වෙන්නේ? එහෙම කරොත් එහෙම මොකද වෙන්නේ? ඒ තඩි කුට්ටිය දාපු ගමන් මේකේ තියෙන දැන් සමහර වෙලාවට ඒක රත් කරලා 100ට කිව්වට මැද 100ට නෙමෙයි තියෙන්නේ. දැන් ඔයාලා හොඳම උදාහරණය අලගෙඩියක් ගන්නවා. අලගෙඩිය තම්බනවා. තම්බලා ඊට පස්සේ ඒක හපලා කනකොට කොහෙන්ද කන්නේ පටන් ගන්න. මැද කැල්ලෙන් ටක් කරලා කනවා. සමහරට ඇයි? මැද කැල්ලේ උෂ්ණත්වය අඩුයි. පිට කැල්ලේ උෂ්ණත්වය වැඩි. හරිද? එතකොට එහෙමනේ කරන්නේ. එතකොට සමහරට මැද කැල්ලේ සමහරට ඔගේ අනිත් පැත්ත තියෙනවා. හරිද? අර උෂ්ණත්වය ඒකාකාර නැහැ. මේක ගත්තොත් එහෙනම් උෂ්ණත්වය ඒකාකාර නැහැ. හොඳටම රත් වෙච්ච එකක් ගන්නකො. හොඳටම රත් වෙච්ච එකක් ගත්තොත් එහෙනම් මැද කැල්ලේ ඔයාලා කරලා තියෙන වැඩේ. හරිද? මැද කැල්ලේ උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා. පිට කැල්ලේ උෂ්ණත්වය අඩුයි. අතර ගත්තට පස්සේ උෂ්ණත්වය අඩුයි. මෙයාගේ පරිමාව පුරාම ඒකාකාර නැහැ උෂ්ණත්වය. හරිද? ඉතින් පරිමාව පුරාම ඒකාකාර නැත්තම් මේක ගෙනලා මෙතෙට දැම්මා කියලා අපිට කියන්න බෑ අවසාන මේ ආරම්භක උෂ්ණත්වය මේක කියලා. කුඩා ද්‍රව්‍ය පාවිච්චි වෙන්නේ සුදුසු වෙන්නේ ඒකයි. හරිද? ආය ලොකු ද්‍රව්‍යයක් දැම්මොත් එහෙනම් මේක ජලයේ ඉහළට යන්න පුළුවන්. ඒ වගේ හේතු ලියන්න. අහුවොත් ලියන්න. හරි? රයිට් එක ලියන්න. මේදී ඝන ද්‍රව්‍ය කුඩා කැබලි භාවිතා වන්නේ ඒ කියන්නේ 6 වෙනි කරුණ. මේදී ඝන ද්‍රව්‍ය කුඩා කැබලි භාවිතා වන්නේ කුඩා කැබලි භාවිතා වන්නේ. රයිට්. ඒක යටතේ ක්‍රමවත් දාලා යටින් යන්න. විශාල කැබලි භාවිතා කළහොත් විශාල කැබලි භාවිතා කළහොත් ඒවායේ උෂ්ණත්වය පරිමාව පුරාම නියත නොවේ. ඒවායේ උෂ්ණත්වය පරිමාව පුරාම නියත නොවේ. ඉතින් එහෙනම් කුඩු විදිහට පාවිච්චි කරන්න බැරි ඇයි? යකඩ කුඩු ටිකක් පත් කරලා දාන්න. ඇයි ඒ බැරි? කුඩු විදිහට දැම්මොත් මොකද වෙන්නේ? මෙන්න මේක උඩ පා වෙනවා. පා වෙනකොට මොනවද වෙන්නේ? පා වෙලා තාපය හානි වෙනවා. හරිද? ඊළඟට ලියන්න කුඩු ලෙස භාවිතයෙන් සුදුසු වන්නේ හරි? ඒ ලියන්න පරිසරයට විවෘත වර්ගඵලය වැඩි නිසා පරිසරය සමග තාප හානිය වීම වැඩි. පරිසරය සමග තාප හානිය වැඩි. right. අන්තිම කාරණා. ඇයි අපි මේකෙදී මේ ජලයේ මට්ටම පොඩ්ඩක් දාන්නේ නැත්තේ? ජලය චුට්ටක් දාලා මේ වැඩේ කරන්න ඉවරයි. පොඩ්ඩක් දාන්නේ. දැන් මේ අපි පේපර් එක අහන්නේ ඈ. එතකොට
ආසාවට වගේ කියලා ලියන්න එපා. හරිද? ඇයි මේකට දාන්නේ? මේ ගානටවත් දාන්න ඕනේ. ගොඩක් දාලා පුරෝලා ගන්න ආවේවිත. මොනවද වෙන්නේ? ගන්ද්‍රව්‍ය දානවා. මේවා ටික ඔක්කොම එළියට පන්න. හරිද? වතුරේ එළියට පන්න. වැඩි පරිමාවක් හරියන්නේ නැත්තේ අනිත් එක උෂ්ණත්වය නගන්නත් ගොඩක් අමාරුයි. ලොකු පරිමාවක්නේ. උතර මන්ත කරනවා හැබැයි උෂ්ණත්වය එන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ඒකාකාර පරිමාව පුරාට පිහිදෙන්නේ නැහැ. අනිත් එක තමයි මේ වෙලාවේදී මේ පොඩි පරිමාවක් ගත්තොත් එහෙම එතකොට මේකේ දැන් හිතන්න මෙන්න මේ ගානට වගේ ගත්තාම මෙන්න මෙතනින් වගේ තිබ්බොත් මේවා එළියට ඇවිල්ලා තියෙන්නේ. යකඩ බෝල එළියට ඇවිල්ලා තිබ්බොත් එහෙම එළියට තාපහානි වෙන්නේ. එළියට තාපහානි වෙනවා. ඒක නුසුදුසු. හරි? රයිට්. ඒක ලියන්න කුඩා ජල ප්‍රමාණයක් නුසුදුසු වන්නේ අවසාන කරුණ කුඩා ජල ප්‍රමාණයක් නුසුදුසු වන්නේ කුඩා ජල ප්‍රමාණයක් නුසුදුසු වන්නේ එවිට උෂ්ණත්වය වැඩි වීම නිසා එවිට උෂ්ණත්වය වැඩි වීම නිසා තාපහානියද වැඩි වේ. ඊළඟට ලියන්න විශාල ජල ප්‍රමාණයක් නුසුදුසු වන්නේ ජලයේ උෂ්ණත්වය විශාල ජල ප්‍රමාණයක් නුසුදුසු වන්නේ ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම ඉතා කුඩා අතර ජලය උතුරා යා හැකි බැවින් විභාග ප්‍රශ්නයක් කරමු ටක් කාලා. හරි ඒකේ තියෙනවා මිශ්‍රණ ක්‍රමය පාවිච්චි කරලා ලෝහ මිශ්‍ර පදාර්ථ සෙවීම සඳහා පරීක්ෂණ සැලසුම් කරන විදිහට නියම වෙලා තියෙනවලු. හරි. මේකට මොකද්ද පරීක්ෂණ සඳහා තව අවශ්‍ය වෙන උපකරණය මොකද්ද? ඔව්. ඉලෙක්ට්‍රොනික තුලාව. තාව පරිවර්ණය කරන ලද කැලිමීටරයක් භාවිත කිරීම වාසිය කුමක්ද? මොකද සන්නයනෙන් තාප හානි නොවේ. ඔව්. නිකන් තාප හානි වීම කියලා කිව්වත් මේකට දීලා තියෙනවා. ඊළඟට C කොටස ඔබ ගන්නා මිනුම් අණු පිළිවෙලට ලයිස්තුගත කරන්න මොනවද අණු පිළිවෙලට? මේකේ පළවෙනියට දාන්න ඕනේ මේ අර අපි කතා කරේ මේ පිළිවෙල. පළවෙනියට මේ හිස් කැලරිමීටරය ධන මන්තය ඊට පස්සේ ජලය ධන හිස් කැලරිමීටරය ධන මන්තය ඊට පස්සේ ආය මිශ්‍රණ මේ පළවෙනියට උෂ්ණත්වය ඊට පස්සේ අවසාන උෂ්ණත්වය ඊට පස්සේ මිශ්‍රණයේ මුළු ස්කන්ධය අවසාන ස්කන්ධය. ඊළඟට D කොටස කැලරිමීටරය තුළ ජල ප්‍රමාණය ඉතා විශාල නොවිය යුතුය. ඉතා කුඩා නොවිය යුතුය. ඉතා කුඩා නොවීමට හේතුවක් දෙන්න කියලා තියෙනවා මොකද්ද? අර මේ ඊයම් බෝල සම්පූර්ණයෙන් ආවරණය නොවීම කියලා කියන්න පුළුවන්. ආය තාපය මේ උෂ්ණත්වය වැඩි වශයෙන් ඉහළ යායක ඒ ටික කියන්න පුළුවන්. ඊළඟට ඉතා විශාල නොවීමට හේතුවක් දෙන්න. එතකොට මොකද වෙන්නේ? මේ සම්පූර්ණයෙන් මේ වුණාට අර උෂ්ණත්වය වැඩි වීම කුඩයි. මේ ආය ජලය ඉවතට විසිරලා යන්න පුළුවන්. හරි? ඊළඟට E කොටසේ ආව උත්තරේ කියලා. E කොටසේ ආව උත්තරේ 135. ආවත්. ඔව්. මේකේ කරන්න තියෙන්නේ 240 සමාන කරන්න ඕනේ MCT ට. එච්චරයි. 240 MCT ට සමාන කරන්න. C කියන එක නා හොයාගන්න එච්චරයි. එතකොට බලන්න උත්තරේ එනවා 125ක් කියලා. 0.3 වතාවක් 64 වතාවක් මේ C කියලා කියන එක්කෙනා 2400ට සමානයි. හරි? ඊළඟට 100 රත් කරලාද මේ ලෝහ බෝල ලබා ගැනීමට 100ක් තටාකයක් තුල ලෝහ රත් කිරීමට සුදුසු වන්නේ ඇයි කියලා අහනවා. මොකක්ද වෙන්නේ? තටාකයක් තියලා කියන්නේ ජල තාපකයක් තුලින් දාලා උඩින් ගෙනලා දැම්මොත් එහෙනම්
මොකක්ද වෙන්නේ ජලය සමග ස්පර්ශ වෙනවා මේ මොනවද ලෝහ බෝල ජලය සමග ස්පර්ශ වෙලා ඒවා එකතු වෙන්න පුළුවන් මේ මේකට මොකද්ද කැලිමීටරයට එකතු වෙන්න පුළුවන් ආය 100 රත් කර මේ මොකද්ද 100ට හරියට රත් වෙන්නේ නැති වෙන්න පුළුවන් ඒක තමයි තියෙන්නේ එතකොට 100ට මේ උෂ්ණත්වයට රත් නොවීම හරි ආය මේ ජලය කැලිමීටර එකතු වෙනවා ලෝහ බෝල වෙනුවට ලෝහ කුඩු භාවිත කරන්න පුළුවන්ද බෑ ඇයි විවෘත වර්ග බලය වැඩි වෙන නිසා මේ පරිසරයට තාප හානිය වෙනවා විවෘත වර්ග බලය වැඩි වෙන නිසා පරිසරයට තාප හානිය වෙනවා ආය පෘෂ්ඨය දිගේ පාවෙනවා හරිද එතකොට තාප හානිය අධික වීම හරි එතකොට ඒක තමයි උත්තරේ ආය තව එකක් කියලා දෙනවා මේ වැඩි ඒවා මාරු කරනකොට වැඩි තාප ප්‍රමාණයක් හානි වෙන්නේ පරිසරයට ඒකත් ගන්න පුළුවන් වැඩි මේ මිස්ටර් මොකද්ද කුඩු එක් කිරීමේදී වැඩි තාප ප්‍රමාණයක් පරිසරයට හානි වීම හරි ඊළඟට එච්චරයි නේ ඔව් හරි ඊළඟට තියෙනවා මේ බලන්න ප්‍රැක්ටිකල් එක මේ ප්‍රැක්ටිකල් එකේ දෙවෙනි ප්‍රැක්ටිකල් එක තියෙනවා